හෙලෝ ඔයාට කොහොමද මම හිතනවා ඔයා ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් වෙනද වගේම අදත් මගේ channel එකට ඔයා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක හැමදාම වගේ ගෙදර ඉඳන් කියන වීඩියෝ එකක් නම් නෙවෙයි. ටිකක් විශේෂ vlog එකක්. අද අපි හිතුවා අපේ ගෙදරට ළඟින්ම තියෙන සංඝපාල රජමහා විහාරය වන්දනාමාන කරන්න යන එක ඔයත් එක්කත් ෂෙයා කරගන්න. සංඝපාල රජමහා විහාරයේ ඉතිහාසය ගැන කියනව නම් දුටුගැමුණු රජ සමය දක්වාම දිව යන එකක්. දුටුගැමුණු රජතුමාගේ සේනාවේ හිටපු දසමහා යෝධයින් අතරින් පුසදේව යෝධයාට ගම්වරයක් විදිහට තමයි මේ සංඝපාල ප්‍රදේශය ලැබිලා තියෙන්නේ. ඉතින් පුසදේව යෝධයා ආරාමයක් කරවලා ඔහුත් පැවිදි දිවියට ඇතුල් වෙලා රහතන් වහන්සේලා 500ක් එක්ක උතුම් පැවිදි දිවිය ගත කරපු ඓතිහාසික පින්බිමක් විදියට සංඝපාල රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. එන්න එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සංඝපාල පූජා භූමියට ඇතුළු වෙනකොටම මල් තියෙන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයත් ගොඩාක් දුර ඉඳලා එන කෙනෙක් නම් ඒ තැන් වලින් මල්, පහන්, හඳුන් කූරු ඒ වගේ දේවල් මිලදී ගන්න පුළුවන්. අපි ගෙදරින් මල් අරගෙන ගියත් සුදු නෙළුම් මල් ටිකක් ගත්තා. අපි අද පළතුරු පූජාවක් තියන්නත් එක්ක තමයි ආවේ. හරි විදියට නම් මුලින්ම බුදුන් වැඳලා තමයි අපි පූජාව තියන්න ඕන. ඒත් ඉතින් රිලවුන්ගෙන් නැති කරදරයත් එක්ක පළතුරු අරගෙන එහෙම ඇවිදින්න බෑනේ. ඒක නිසාම අපි ඉස්සර වෙලාම පූජාව තියලා ඉන්න තීරණය කළා. වෙනදට නම් පළතුරු කපලා පළතුරු වටි ටික හදලා දෙන්න සිය කෙනෙක් ඉන්නවා. ඒත් ඉතින් ඒ සීයා අද හිටපු නැති නිසා අපිම තමයි පළතුරු වට්ටිය හැදුවේ. අපි පළතුරු පූජාවක් තියද්දී අනිවාර්යෙන්ම ගන්න පළතුරු ටික බුලත් පඳුරු මේ හැමදේම කහ වතුරින් සෝදලා තමයි ගන්න ඕන. අපි නම් වතුරේකට කහ වගේම දෙහිත් එකතු කළා. ඒ වගේම කියන්න ඕන පූජා වට්ටියට තැඹිලි ගෙඩිය නැතුව පළතුරු වර්ග 7ක් තියන්න ඕන. අපි ගත්ත පළතුරු තමයි ඇඹුල් කෙසෙල්, දොඩම්, අන්නාසි, කොමඩු, බෙලි, උක් වගේම අඹ. මේ ගන්න පළතුරු වර්ග කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අපි ගත්ත පළතුරු ටික තමයි මේ තියෙන්නේ. පූජාවක් තියද්දී පොල් තෙල්, පහන් තිර, හඳුන් කූරු, කපුරු වගේම මල් වට්ටියකුත් අපි සූදානම් කරගන්න ඕන. ඒ වගේම පඳුරුත් පූජා වට්ටියෙන් තියන්න ඕන. අපි 3 දෙනෙක් ගියාට පළතුරු ටික කපන්න උනේ මට. ඉතින් පළතුරු ටික කපලා ඉවර වෙලා ඒ තැන හොඳින් වස් කරලා පිරිසිදු කළා. මෙන්න මේ විදිහට තමයි අපි පළතුරු වටේ හදාගත්තේ.
අපි සැදැහැ සිතින් පත්තිනි දේවමෑණියන් වෙනුවෙන් සූදානම් කරපු පූජා වට්ටිය පූජා කරලා ආශිර්වාද ලබා ගත්තා. මම ඔයාලට කලිනුත් කිව්වනේ අපිට පූජාව තියන්න කලින් බුදුන් වඳින්න බැරි වුණා කියලා. ඉතින් අපි පූජාව තියලා ඉවර වෙලා බුදුන් වඳින්න ගියා. බුදුන් වැඳලා ඉවර වෙලා අපි පන්සලේ ටිකක් ඇවිද්දා. අද ගොඩාක් කව්ව පායපු දවසක් නිසා චෛත්‍ය වඳින්න නම් යන්න බැරි වුණා. ඉතින් චෛත්‍ය ළඟ view එක මාරම ලස්සනක් තමයි තියෙන්නේ. මම ආයෙම දවසක ආවම අනිවාර්යෙන් මෙතන වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. සංඝපාල රජමහා විහාරය කියලා කියන්නේ ඇත්තටම හිත නිවන නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන ගොඩාක් ලස්සන පන්සලක්. චූටි කාලේ ඉඳන්ම අපි සංඝපාල පන්සලට නිතරම ආගිය තැනක් වුණත් ඉස්සරත් එක්ක බලද්දී මේ වෙනකොට ඒ නිස්කලංක භාවයට කිසිදු හානියක් කරන්නේ නැතිව පන්සල ගොඩාක් ලස්සනට දියුණු කරලා තියෙනවා. ලස්සනම ලස්සන ස්වභාවික කඳු පැටියක පිහිටි ගල මත නිර්මාණය කර ඇති සංඝපාල රජමහා විහාරය ඇත්තටම හිත නිවන පුණ්‍ය භූමියක්. රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලෙබැද ප්‍රදේශයේ තමයි සංඝපාල රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. ඉතින් මම ඔයාටත් කියන්නේ අනිවාර්යෙන්ම මේ ඓතිහාසික වටිනාකමක් තියෙන පූජනීය ස්ථානය වැඳ පුදා ගන්න එන්න කියලා. ඔන්න ඔය විදියට තමයි අපි සංඝපාල ඇවිත් වැඳ පුදා ගත්තේ. ඔයා තාමත් මගේ වීඩියෝ බලන්නේ මාව subscribe කරලා නෙවෙයි නම් subscribe කරලා notification bell එකත් on කරන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාව බලන්න එනකන් පරිස්සමට සතුටින් ඉන්න. ඔයාට බුදු සරණයි.